හෙලෝ එවරිවන්. ඔන්න ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ බිත්තර වලින් මෙන්න මේ වගේ රස එග් කියුබ්ස් හදාගන්න විදිහ. මේක හරිම ලේසියෙන් හදාගන්නත් පුළුවන්. ඉතින් එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඉතින් මම මෙතන බිත්තර 6ක් අරගෙන තියෙනවා. ඒත් එක්කම අපිට මෙතන පාන් පිටි මේස හැඳි 6ක් ඕනේ වෙනවා. ඒ වගේම අපිට මේකට ලුණු කුඩු තේ හැඳක්, ඒ වගේම කෑලි මිරිස් කුඩු තේ හැඳක්, ඒත් එක්කම මම මෙතන ගම් මිරිස් කුඩු තේ හැඳක් අරගෙන තියෙනවා. ඉතින් අපි බලමු මේ ටිකෙන් මේක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම මම අපි අරගත්තු බිත්තර ටික මේ වගේ වෙන වෙනම බෝල් එකකට කඩලා දාගන්නවා. බිත්තර ටික කඩා ගන්නකොට එකටම දාන්න එපා. මේ වගේ වෙනම භාජනයකට දාලා ඊට පස්සේ වෙන වෙනම මම මේ දාගන්නවා වගේ දාගන්න. ඊට පස්සේ අපි අරගත්ත ලුණු කුඩු ටික, ගම් මිරිස් කුඩු ටික, ඒ වගේම කෑලි මිරිස් ටික මේ බිත්තරයකට අපි එකතු කරගන්නවා. ඉතින් ඊළඟට අපි මේ ටික හොඳට විස් කරගන්න ඕන. ඔයාලගේ ගෙදර බීටර් එකක් තියෙනවා නම් මේ බිත්තර ටික හොඳට පෙන එනකන් බීට් කරගන්න. එහෙම නැත්නම් මම මේ කරනවා වගේ විස්ක් එකකින් පෙන එනකන් හොඳට විස් කරගන්න ඕන. ඔන්න ඉතින් විනාඩි කිහිපයක් ගියාට පස්සේ අපිට මෙන්න මේ වගේ හොඳට පෙන ඇවිත් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ගානට ආවහම අපේ බිත්තර එක බීට් වුණා ඇති. ඊට පස්සේ මම මෙන්න මේ වගේ ෆොයිල් කප් එකක් අරගෙන තියෙනවා. මේකේ පොල් තෙල් ටිකක් ගාලා අපි අර බීට් කරගත්ත බිත්තර මිශ්‍රණය මේකට අපි දාගන්නවා. දාගෙන මේක හොඳට හුලං වදින්න නැති වෙන්න සීල් කරලා අපි මේක හොඳට ස්ටීම් කරගන්න ඕන. ඉතින් මම මෙන්න මේ වගේ මේ කප් එක වටේම හොඳට සීල් කරගෙන දැන් මම මේ මිශ්‍රණය ස්ටීම් කරගන්න තමයි හදන්නේ. ඉතින් මේක ස්ටීම් වුණාට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද තියෙන්නේ කියලා. ඔන්න ඉතින් මම මගේ බිත්තර මිශ්‍රණය ස්ටීම් කරගෙන ඒක මෙන්න මේ වගේ කොටු හැඩයට කපාගෙන තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි මේක ටිකක් පැත්තකින් තියලා අපි අරගත්ත පාන් පිටි ටිකට අපි ලුණු කුඩු තේ හැඳි කාලක්, ඒ වගේම අපි මේකට ගම් මිරිස් කුඩු තේ හැඳි කාලක්, ඒත් එක්කම කහ කුඩු තේ හැඳි කාලක් එකතු කරලා මේ ටික හොඳට මික්ස් කරගන්න ඕන. මේ ටික හොඳට මික්ස් කරගත්තට පස්සේ අපි මේකට වතුර ටික ටික එකතු කරලා අපේ මේ බැටර් එක හදාගන්න ඕන. ඉතින් මේ වතුර එකතු කරනකොට එකපාර එකතු කරගන්න එපා. මේ වගේ ටික ටික එකතු කරගෙන මේ බැටර් එක ගොඩාක් උකුත් නැති, ගොඩාක් දියාරුත් නැති සාමාන්‍ය ප්‍රමාණයේ බැටර් එකක් අපි මේකට හදාගන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ බැටර් එකක් තමයි අපිට මේකට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඊළඟට මම තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික රත් වෙනකොට මම මේ පෙන්නන විදිහට අපි අර කපාගත්ත එග් කියුබ්ස් ටික මේ විදිහට බැටර් එකේ දාලා අපි මේක රන්වන් පාට වෙනකම් බැද ගන්න තමයි දැන් තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ එකින් එක තෙල් එකට එකතු කරගෙන මේක රන්වන් පාටක් වෙනකම් බැද ගන්න. මෙන්න මේ ගානට එද්දී අපේ මේක බැදිලා ඇති. ඉතින් අපි මෙන්න මේ වෙලාවේදී මේක ලිපෙන් අයින් කරගන්න ඕනේ. ඉතින් මම මේ පෙන්නුව විදිහටම මගේ අනිත් එග් කියුබ්ස් ටිකත් මම මේ විදිහට හදා ගන්නවා. ඔන්න ඉතින් මම මගේ එග් කියුබ් ටික හදාගෙන ඉවරයි. ඉතින් අපේ එග් කියුබ්ස් ටික මෙන්න මේ විදිහට තමයි අපිට හදාගත්තාම තියෙන්නේ. ඉතින් පේනවනේ මේක හදාගන්න හරිම ලේසි. ඒ වගේම අපිට වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ඕනි වෙන්නේත් නැහැ. ඉතින් ඔයාලගේ පොඩ්ඩොන්ටත් හැමදාම බිත්තර එකම විදිහට හදලා දෙන්න නැතුව මේ විදිහටත් හදලා දීලා බලන්නකෝ. ඉතින් මම හිතනවා ඔයාලා ගෙදරදී මේක try කරලා බලයි කියලා. ඉතින් මගේ වීඩියෝ වලට කැමති නම් ඔයාලත් බලලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලාත් මම ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා තියාගන්න කියලාත් මම ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකම් මම ගිහින් එන්නම්.